ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර 20 ලෝක කුසලානි මූලික වටේ සියලුම තරඟ මේ වන විට අවසන් වී තිබුණා. එෙහිදී සුපිරියට දෙනාගේ වටේ තරඟ අද දිනේ ආරම්භ වීමට තමයි සියලුම කටයුතු සූදානම් කර තිබෙන්නේ. එෙහිදී සුපිරියට වටේ පළමු තරඟයේ විදිහට පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පීඨයේදී රාත්‍රී 7ට ආරම්භ වීමට තමයි මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. කණ්ඩායම් 20කකින් නැරඹී මෙවර 20 ලෝක කුසලානි මූලික වටේ අවසන් වන විට ඉන් කණ්ඩායම් 8ක් සුපිරියට වටේ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා කාණ්ඩ දෙකකින්. එෙහිදී පළමු කාණ්ඩය සඳහා ඉන්දියා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම බටහිර ඉන්දියා කොදේ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබාගෙන තිබෙනවා. එෙහිදී එම තරග ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ඉන්දියාවේදී පැවැත්වීමට තමයි කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉන් අනතුරුව සුපිරියට දෙනාගේ වටේ දෙවන කාණ්ඩය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම, පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබාගෙන තිබෙනවා. මෙම කාණ්ඩයේ තරග ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තමයි මේ වන විට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. එෙහිදී මෙවර 20 ලෝක කුසලානි සුපිරියට දෙනාගේ වටේ තරග පැවැත්වෙන්නේ සෑම කණ්ඩායමකටම තමන්ගේ කාණ්ඩයේ සිටින ප්‍රතිවාදී කණ්ඩායම් තුන සමගින් තරඟ තුනක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනවා. එම තරඟ අවසන් වූ විට සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරියට දෙනාගේ වටේ තරඟ තුනක් හිමි වී තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම, පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමගින්. එෙහිදී සුපිරියට දෙනාගේ වටේ ශ්‍රී ලංකා තරඟ ආරම්භ කරමින් හෙට එනම් පෙබරවාරි මාස 22 වෙනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු තරඟය පැවැත්වීමට නියමිත වී තිබෙනවා. එෙහිදී නුවර පල්ලේකැලේ ක්‍රීඩා පීඨයේදී ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 3ට තමයි මෙම තරගය පැවැත්වෙන්නේ. සුපිරියට දෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය නවසීලන්ත කණ්ඩායම සමගින් පෙබරවාරි මාස 25 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පීඨයේදී ශ්‍රී ලංකාව වේලාවෙන් රාත්‍රී 7ටත් සුපිරියට වටේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය පාකිස්තාන කණ්ඩායම සමගින් පෙබරවාරි මාස 28 වෙනිදා නුවර පල්ලේකැලේ ක්‍රීඩා පීඨයේදී ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 7ටත් ආරම්භ වීමට තමයි කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් මේ ආකාරයට තමයි සුපිරියට දෙනාගේ වටේ ශ්‍රී ලංකා තරඟ කාලසටහන සකස් වී තිබෙන්නේ. එෙහිදී හෙට තරගය එනම් එංගලන්තය සමගින් පැවැත්වෙන සුපිරියට වටේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සහිතව පැමිණේවි කියලා තමයි බොහෝ දෙනාගේ මතය බවට පත් වෙලා තියෙන්නේ. එෙහිදී සිම්බාබ්වේ සමග තරගයේදී විවේක ගන්නු දුෂ්මන්ත චමීර නැවතත් කණ්ඩායමට පැමිණෙනවා. එෙහිදී ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමෙන් ඉවත් කරනු ඇති බවට තමයි මේ වන විට ලැබෙන මාධ්‍ය වාර්තාවලට අනුව සඳහන් වී තිබෙන්නේ. ඉතින් තරගය සජීව නැරඹිය හැකි ක්‍රම සහ තරගයේ සියලුම තොරතුරු අපි ඔබට හෙට වීඩියෝ එකෙන් අරගෙන එන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ක්‍රිකට් පිටිය අලුත් වෙන සියලුම තොරතුරු එසින් දැනගන්න subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳෙන්න හැම කෙනෙකුටම සුබ දවසක්.